සාදරයෙන් පිළිගනිමු. ඔබගේ ගුරු මෑණියන්ගේ එදා මෙදා තුර ගමන් මගේ මතකාවර්ජනය. නමින් අනෝමා කොඩිතුවක වූ ඇය 80 දශකය තුලදී සබරගමු පළාතේ දකුණු කෙළවර බතබුලතින් ස්වයංපෝෂිත වූ සුන්දර ඇබිලිපිටිය ගම්පියසේ උපත ලැබුවා. ඇයට මෙහුම් ගෙතුම් කලාව මවගේ දායාදයක් ලෙස කුඩා කලම ලැබුණු අතර වයස අවුරුදු 13 දී තමන් විසින් මෝස්තරයතා නිර්මාණය කළ ඇඳුම් සහ පාසල් නිල ඇඳුම් අඳින්නට පුරුදු වුණා. ඇයට මහත් රුකුලක් වෙමින් පාසලේදී ධම්මිකා ගුරුතුමිය සියලු මෙහුම් වර්ග කියා දී ඉදිරියට යාම සඳහා මඟ පෙන්වීම සිදු කළා. පාසල් යන අවධියේදී මෙහුම් කලාව ප්‍රගුණ කිරීම සඳහා සති අන්තයේ විජිතා නානායක්කාර මහත්මියගේ මෙහුම් පාඨමාලාව හදාරා නිම කර වයස අවුරුදු 17 දී තම මිතුරියන්ට මෙහුම් කලාව පිළිබඳ ගුරුහරුකම් ලබා දෙන්නේ ඇය තුළ ඇති අසීමිත ධෛර්යවන්තකම, ඉවසිලිවන්තකම සහ නිර්මාණශීලී හැකියාවන් තවත් ප්‍රගුණ කරමින් අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද එකසේ දක්ෂ ඇය බොහෝ ජයග්‍රහණ ලබා වැඩිදුර අධ්‍යාපනය හදාරා හෙද සේවයට බැඳී ටික කලක් එහි සේවය කර එයට සමුදී පසුව ටියුෂන් පන්ති සඳහා යොමු වුණා. ඇය විවාහ දිවියට පත්වන්නේ 2009 වර්ෂයේදී. ඔහු නමින් නිශාන්ත කස්තුරි ආරච්චි වූ අතර නාවික හමුදාවේ සේවය කළ ගෘහ නිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යා සම්බන්ධ මනා පළපුරුද්දක් ඇති අයකි. විවාහයෙන් පසු දරුවන් 3 දෙනෙකුගේ මවක් වූ ඇයට මේ සියලු කටයුතු වෙනුවෙන් ස්වාමි පුරුෂයාගේ හා ඔහුගේ දෙමව්පියන්ගේ ලැබුණු උදව් සුළුපටු නොවේ. තවද කේක් පාඨමාලා මෙහෙවන නේත්‍රා කොඩිතුවක්කු යන ඇගේ නැගණියකින් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ. මෙහි තිබෙන නිර්මාණවල දක්ෂතාවයට මුල් අඩිතාලම වුණේද එතුමියයි. අනෝමා කොඩිතුවක්කු තිරරෙදි නිර්මාණය කරණය පොත වර්ෂ 2016 දී එළිදැක් වූ අතර එය ජනප්‍රිය සංග්‍රහයක් වුණා. මේ අතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල හා කොළඹ ගීතාද සිල්වා මහත්මියගේ පුහුණුවීම් ලබා සිය දක්ෂතා උපමට්ටම් කරගත් අතර ඇය මෙහුම් කලාව පමණක් නොව ටෙඩිබෙයා බෝනික්කන් හා විවිධ සතුන් වර්ගද, අත් බෑග්, පාසල් බෑග් වර්ගද, වූල් ගෙතුම්, එම්බ්‍රොයිඩර් වර්ගද, තිරරෙදි පාඨමාලාවද, විවිධ අත්කම් නිර්මාණ සහ කේක් වර්ග පාඨමාලාද උගන්වනු ලබයි. ෆිසිකල් ක්ලාස් වලින් ඌව දකුණ සහ සබරගමුව කැළඹූ ඇය මේ වන විට දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට තම දැනුම නිර්ලෝභීව බෙදා දී තිබෙනවා. ස්වයංරැකියාලාභීන්, ගුරුවරුන්, දෙස් විදෙස් ව්‍යාපාරිකයන් ලංකාව පුරා ඇය බිහි කළ අතර වර්තමානයේ ලංකාව පුරා මෙහුම් ශිල්පිනියන්, ගුරුවරුන් ඕනතරම් හිටියත් විවිධ හේතු කාරණා නිසා ඇය කැපී පෙනෙනවා. ඒ සිසුන් සමග සුවදශීලී හා මිත්‍රශීලීව කටයුතු කරන නිසයි. මේ විදිහට සිසුන් සමග කටයුතු කරද්දී ඔවුන්ගේ ප්‍රශ්න, අගහිඟකම්, දුර්වලතා සහ දක්ෂතා තේරුම් ගන්න පුළුවන් වුණා. ළමයි 4 දෙනෙකුගෙන් ආරම්භ කළ මේ පන්තිය දැන් සිසුන් වැඩිම පිරිසක් ඉන්න එකම පන්තිය මේ වන බව අභිමානයෙන් කිව යුතුයි. යුවතිය මෙහුම් තක්සලාව යෙහෙළිය පුවත්පත් හරහා ඇයගේ දැනුම නිර්ලෝභීව රටට බෙදෙනවා. NVQ සහතිකපත් ලාභී 2018 වසරේ දක්ෂතම මෙහුම් ශිල්පිනියට හිමි ගෞරව සම්මානයෙන් පිදුම් ලද සාමශ්‍රී දේශමාන්‍ය විශ්වකීර්ති මෙහුම් ඩිප්ලෝමාධාරිණි අනෝමා කොඩිතුවක්කු මහත්මියගේ බලාපොරොත්තුව ඉදිරි කාලයේදී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ලංකාවටම තම දැනුම ලබා දී දහස් ගණනක් ස්වයංරැකියාලාභීන් බිහි කර අනාගත පරපුරක් නිර්මාණය කිරීමයි.